හරිලම එතකොට මේ රෙස්ට්‍රික්ෂන් මැපින් එහෙම නැත්නම් නිරෝධ සිතියම් ගැන මේ කියන්නේ කතාව පටන් ගන්න මම මේ විදිහට ප්‍රොජෙක්ට් ගන්නම්. හරිද? දැන් මේ පාඩමේ මුලදී අපිට දීලා තියෙනවා කියන්නේ අනුක ජීව විද්‍යා පාඩමේ මුලදී අපිට දීලා තියෙනවා මේ සූනස්ටිකයන්ට තියෙන්නේ රේඛීය DNA එහෙම නැත්නම් ලීනර් DNAs සහ මේ අර ප්‍රාග්නස්ටිකයන්ට තියෙන්නේ මේ සර්කියුලර් DNAs කියලා. ඒ කියන්නේ චක්‍රීය DNA එහෙම නැත්නම් වලයාකාර DNA කියලා. හරිද? මම මුලින්ම මේ විදිහට ලීනර් DNA එකක් ඇඳ ගන්නම්. හරි? රේඛීය DNA එකක්. රේඛීය DNA ඊට පස්සේ මේ විදිහට මම ඇඳ ගන්නම් චක්‍රීය DNA. හරි එහෙම නැත්නම් වලයාකාර නැත්නම් චක්‍රීය DNA. හරි මේවට කියනවා ලීනර් DNA කියලා. හරි කියනවා සර්කියුලර් DNA කියලා. හරිද? එතකොට මේ නිරෝධ එහෙම නැත්නම් සීමා සිතියම් වලදී මේ අපි කතා කරන්නේ ඇත්තටම කියන්නේ එකින් මේ සාපේක්ෂව සීමා සිතියම් ඒ කියන්නේ සීමා ස්ථාන දෙකක් අතර පිහිටුම් වල දුර එහෙම නැත්නම් කියන්නේ එක් සීමා ස්ථානයකට සාපේක්ෂව අනෙක් සීමා ස්ථානයේ කොච්චර දුරින් පිහිටලා තියෙනවද කියන කතාව තමයි ළමයි මේ නිරෝධ සීමා සිතියම් එහෙම නැත්නම් සීමා සිතියම් කතාවෙන් කියන්නේ. එතකොට දැන් ඔයාලට මතක නම් හරි අපි එපිසෝඩ් නම්බර් 4 එකේදී කතා කරන්නේ PBR 322 ප්ලාස්මිඩ් එක. අන්නේ ප්ලාස්මිඩ් එකත් අපි චුට්ටක් මේ පැත්තෙන් අරගමු. මොකද මට කතාව පැහැදිලි කරන්න ඒකත් උවමනා වෙනවා. හරිද? ඒතකොට මම ප්ලාස්මිඩ් එක මේ විදිහට අඳින්නම්. මෙතනින් අර කලින් ලිව්වා වගේම EcoRI එක තියෙනවා. මම මේක මැදින් නම් කරන්නම් PBR 322 කියලා. හරිද? රතු පෑනෙන් ලියන්නම්කෝ. right ඊට පස්සේ මේ හරියට ලියනවා අර තිබ සීමා ස්ථාන ටික ටක් ගාලා ලියාගෙන යන්නම් ඒ එන්සයිමත් එක්කම. මේ පැත්තට වෙන්න තිබ්බා SCAI කියන එක ඊට පස්සේ PVUI කියන එක සහ PSTI කියන ඔන්න ඔය විදිහට රෙස්ට්‍රික්ෂන් සයිස් තිබ්බනේ අපේ පොතේ දීලා තියෙන ඒවායේ 6ක් තිබ්බනේ. එතකොට ළමයි මේවා ඔක්කොම ගැන කියන්නේ නැතුව මම මෙහෙම කතාව කියන්නේ. අපි හිතමු EcoRI කියන මේ රෙස්ට්‍රික්ෂන් සයිට් එක විතරක් මෙයාට තිබ්බා කියලා. මේ ටික පොඩි වෙලාවකට අමතක කරන්නකෝ. මේ විදිහට රෙස්ට්‍රික්ෂන් සයිට් එක තිබ්බා කියලා. ළමයි මේ දැන් මේක යටින් මම ලියන්නම් ශූන්‍යෂ්ටික කියලා. මෙතන යටින් ලියන්නම් ප්‍රාග්ඥෂ්ටික කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ශූන්‍යෂ්ටික අයට නම් හරි ශූන්‍යෂ්ටික අයගේ නම් සාමාන්‍යයෙන් රෙස්ට්‍රික්ෂන් සයිට්ස් ගන්න. හරි? රෙස්ට්‍රික්ෂන් සයිට් කීයක් තියෙනවද කියන එක කියන්නේ රෙස්ට්‍රික්ෂන් සයිට් ගාන සමාන වෙනවා. හරි රෙස්ට්‍රික්ෂන් සයිට් දෙකයි නම් එයාගෙන් හම්බ වෙන අර කොටස් ගාන. ඒ කියන්නේ මේ ඡේදනය වෙලා හම්බ වෙන ඡේදන කොටස් ගාන. ඒ කියන්නේ දැන් ඊට මෙතන ඡේදන ස්ථානයක් තිබ්බා කියලා. මෙතන ඡේදන ස්ථානයක් තිබ්බා කියලා හිතන්න. හිතන්න මෙතන EcoRI සඳහා ඡේදන ස්ථානයක් තියෙනවා. මෙතන BAM HI සඳහා ඡේදන ස්ථානයක් තියෙනවා. හරිද? එතකොට මෙතනින් ඡේදනය වුණොත් ඔයාලට තේරෙනවද ෆ්‍රැග්මන්ට්ස් එහෙම නැත්නම් අර DNA ඛණ්ඩ කීයක් හම්බ වෙනවද අපිට? DNA ඛණ්ඩ 3ක් හම්බ වෙනවා. 1යි 2යි 3යි විදිහට. හරි? එතකොට සූනස්ටිකයේගේ එහෙනම් සරල කතාව තමයි ඡේදන ස්ථාන ගණන ධන එක සංඛ්‍යාවක් තමයි අපිට හම්බ වෙන්නේ අර DNA ඛණ්ඩ. හරි? DNA ඛණ්ඩ ගණන සමානයි ඡේදන ස්ථාන ගණන ධන 1. ඒ ශූන්‍යෂ්ටිකයේගේ ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ ඒව නැහැ. හරි? මම ඒකයි මෙන්න මෙතන ඉතුරු කරගත්තේ. දැන් PBR 322 ප්ලාස්මිඩ් එකේ EcoRI විතරක් තිබ්බනම් කැඩෙන්නේ මෙතනින් විතරයි. හරි ඡේදනය වෙන්නේ මෙතනින් විතරයි. එතකොට ඡේදන ස්ථාන එකයි ඡේදනය වෙලා හම්බෙන
ෆ්‍රැග්මන්ට්ස් එහෙම නැත්නම් DNA ඛණ්ඩ ගානත් එකයි. හරි ඒක මම මේ විදිහට මදින්නම්. මෙහෙමනේ තිබ්බේ උක. එතකොට මෙතනින් ඡේදනය වුණා නම් ඡේදනය වෙලා හම්බෙන්නේ හරි එක ඡේදන ස්ථානයකට එක DNA ඛණ්ඩයයි. හරිද? එක DNA ඛණ්ඩය. දැන් මේකේ ගත්තොත් එක ඡේදන ස්ථානයක් තිබ්බොත් DNA ඛණ්ඩ දෙකයි. දැන් මේකේ අපි සලකපු උදාහරණ විදිහට මම ඡේදන ස්ථාන දෙකක් එහෙම නැත්නම් රෙස්ට්‍රික්ෂන් සයිට්ස් දෙකක් ගත්තා. ඒ සයිට්ස් දෙකට ෆ්‍රැග්මන්ට්ස් තුනක් එහෙම නැත්නම් අර DNA ඛණ්ඩ ඡේදනය වෙලා හම්බෙන ඛණ්ඩ තුනක් හම්බ වෙනවා. හැබැයි EcoRI කියලාගේ මේ චක්‍රීය DNA වල එහෙම නැහැ. හරි? චක්‍රීය DNA වල එහෙම නැහැ. මෙන්න මෙහෙම එක ඡේදන ස්ථානයකින් හම්බෙන්නේ. හරි? එක ඡේදන ස්ථානයකින්. ඒ කියන්නේ දැන් මෙතන හිතන්නකෝ EcoRI සඳහා ඡේදන ස්ථානයක් ගත්තා කියලා. මම අර ප්ලාස්මිඩ් එක ගැන කතාව ඇද්දෙත් ඒකයි මෙතනට. හරි? එහෙනම් ඡේදන ස්ථාන එකයි. ඒ කියන්නේ ඡේදනය වීමෙන් පසු හම්බෙන DNA ඛණ්ඩ ගණන සමානයි ඡේදන ස්ථාන ගණනට. හරි ඡේදන ස්ථාන ගණනට. හිතන්න මෙතන තව එක්කෙනෙක් තිබ්බා කියලා. එතකොට හම්බෙන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතන බාම්මිච්චයි එකක් තිබ්බා කියන්නේ. බාම්මිච්චයි එකක් තිබ්බේ ඛණ්ඩ දෙකයි. එක ඛණ්ඩයයි දෙකයි. හරි? එතකොට ඡේදන ස්ථාන දෙකයි ඛණ්ඩ දෙකයි. මේකේ ඡේදන ස්ථාන දෙකයි ඛණ්ඩ තුනයි. මේවා මේ දිගටම කන්ටිනියු වෙනවා කියලා හිතන්න ඕනේ. ඔක තමයි කතාව. එතකොට නිරෝධ සිතියම් වල මේ කතාව ඕකයි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි මේවා ළමයි මේ දුරවල් හරි මාක් කරන්නේ මේ නිරෝධ සිතියම් වල දුරවල් මාක් කරනවා මේ සෙන්ටිමෝගන් කියලා ඒකකයකින්. හරි සෙන්ටිමෝගන්. C සිම්පල් M සිම්පල් ලියුවොත් සෙන්ටිමීටර්නේ. හරිද? එහෙම නැතුව අනිත් C සිම්පල් ලියලා M කැපිටල් ලියුවොත් අපි මේකට කියනවා සෙන්ටිමෝගන් කියලා. හරි සෙන්ටිමෝගන් තමයි රෙස්ට්‍රික්ෂන් සයිට් දෙකක් අතර දුර මයින් අපි ගන්නෙ. හරි? ඒ කියන්නේ මේ රෙස්ට්‍රික්ෂන් සයිට් දෙක අතර දුර y නම් සෙන්ටිමෝගන් y ප්‍රමාණයක් තමයි මේ දෙන්න අතර දිග කියලා අපි සලකන්නේ. හරි YCM කියලා තමයි ලියන්න වෙන්නේ එතකොට. එහෙම නැත්නම් මේ දිගවල් මයින් තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි බේස් පෙයාස් ගානෙන් බලනවා. ඒ කියන්නේ බේස් පෙයාස් ගාන කියන්නේ අර න්‍යෂ්ටික් මේ නයිට්‍රජනීය භස්ම ගණන. හරි? නයිට්‍රජනීය භස්ම ගානෙන් බලනවා. BP වලින් බලනවා. හරි? බේස් පෙයාස් වලින් බලනවා. එතකොට හිතන්න මේ සම්පූර්ණ එක හරි මේ සම්පූර්ණ එක එතකොට අපි හිතමු දැන් මේකම ගමුකෝ. දැන් මේකේ පොතේ දීලා තියෙන විදිහට මට මතක විදිහට තියෙනවා 4363ක්. හරි 4363ක් බේස් පෙයාස් තියෙනවා කියලා තියෙනවා මේකේ. හරි එතකොට මේක කිලෝ බේස් පෙයාස් වලින් කිව්වොත් 4.36 කිලෝ බේස් පෙයාස්. හරි කිලෝ බේස් පෙයාස් කියන්නේ 1 කිලෝ බේස් පෙයා එකක් සමානයි 1000යි බේස් පෙයාස් වලට. හරිද? එතකොට එක්ක බේස් පෙයාස් වලින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම කිලෝ බේස් පෙයාස් වලින් කියන්න පුළුවන්. හරි නයිට්‍රජනීය භස්ම කිලෝ ගානට කියන්න පුළුවන්. හරිද? එතකොට මේ එහෙම තමයි රෙස්ට්‍රික්ෂන් මේ මැපින් කරද්දී අර එක්ක දිග ප්‍රමාණය මැනගන්නේ. හරිද? එතකොට දැන් මේ ඔයාලා දැනගත්තා රේඛීය DNA එකක් නම් එයාට රෙස්ට්‍රික්ෂන් සයිට්ස් දෙකයි නම් එයාගෙන් හම්බෙන ෆ්‍රැග්මන්ට්ස් ගාන 3යි. හරි? ඒ වගේම වලයාකාර එහෙම නැත්නම් ප්‍රාග්නස්ටික් මේ DNA වගේ එකක් ගත්තොත් එයාගේ DNA කියන්නේ ප්‍රාග්නස්ටික් DNA කියන පුළුවන්. එතකොට එයාගේ රෙස්ට්‍රික්ෂන් සයිට් ගාන හරිද හැම වෙලාවෙම සමාන වෙනවා ඡේදන ස්ථාන ගණනට. ඒ කියන්නේ රෙස්ට්‍රික්ෂන් සයිට් දෙකයි නම් හම්බෙන මේ මොනවාද රෙස්ට්‍රික්ෂන් සයිට්ස් ගාන සමාන වෙන්නේ ඡේදන ගානට නෙමෙයි ඡේදන ස්ථාන ගානට නෙමෙයි මේ ඒ කියන්නේ රෙස්ට්‍රික්ෂන් සයිට්ස් ගාන සමාන වෙනවා අර යා මේ සීමා කියන්නේ සීමිත ජීර්ණයෙන් පස්සේ හම්බෙන DNA ඛණ්ඩ ගානට. හරි DNA ඛණ්ඩ ගානට. ඒ කියන්නේ මෙතන රෙස්ට්‍රික්ෂන් සයිට්ස් දෙකයි හම්බෙන ෆ්‍රැග්මන්ට්ස් ගාන දෙකයි. මේ 1යි 2යි. හරිද? ඔය තමයි මේ නිරෝධ සීමා සිතියම් කියන්නේ නිරෝධ සිතියම් වල පළවෙනි කතාව. හරිද? එතකොට මම මේකෙදි තව පොයින්ට් එකක් ඔයාලට කියලා දෙන්නම් දැන්. දැන් බලන්න සාමාන්‍යයෙන් අපේ පේපර්ස් වල මම මේ නිරෝධ සිතියම් වලින් ප්‍රශ්නයක් දාලා තියෙනවා. හරි? ඒ ප්‍රශ්නෙට අදාළ තියරියත් මම මෙතනදී අතරම විග්‍රහ කරනවා. ප්‍රශ්නේ කරන්න ඕන නම් ඉතින් පේපර් ක්ලාස් එකට එන්න වෙනවා.
හැබැයි අර පේපර් ක්ලාස් එකට ආවේ නැහැ කියලා ප්‍රශ්න බැරි වෙන්නේ මොකද දැන් මෙතන තියරිය කියනවනේ. එතකොට මේ පොතේ දීලා තියෙනව නේද මෙන්න මෙහෙම එකක් ඔයාලගේ. මම මේකත් පොඩ්ඩක් විග්‍රහ කරන්නම් ඔයගොල්ලන්ට. කැමරාව පොඩ්ඩක් මේකට ફોකස් කරන්න. මෙතන තියෙනවා 0.5යි කියලා. පොතේ තියෙනවා මෙතන 2යි කියලා. සෝරි මෙතන දෙකෙන් පටන් ගන්න නේ. ඔයාලගේ පොතේ දීලා තියෙනවා පිටු අංකය මට මතක 49. හරි 49 වෙනි පිටුව බලන්නකෝ. මොලිකියුලර් බයොලොජි පොතේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම ලීන DNA එකක්. හරි. ඒක පටන් ගන්න මේ විදිහට දෙකෙන්. ඊට පස්සේ 0.5යි. ඊට පස්සේ එකක් තියෙනවා මේ විදිහට 5.5යි. හරි. මේක විතරක් ફોකස් කරන්න. 5.5යි. මම මේ ඉලක්කම් ටිකක් ලොකුට ලියනම් පේනවමදි වගේ දන්නේ. එතකොට ආයි තියෙනවා මේ විදිහට 4යි කියලා. මෙතන තියෙනවා 1යි කියලා. මේ දීලා තින්නේ ඇත්තටම ඔයාලගේ පොතේ දීලා තියෙන අර කිලෝ බේස් පෙයාස් වලින්. හරි. ඒ කියන්නේ මේක කිලෝ බේස් පෙයාස් වලින් කිව්වොත් 2යි kbp. මෙතන ගත්තොත් 5.5යි kbp. මෙතන ගත්තොත් 5.5යි kbp. මෙතන 4යි kbp. 1යි kbp වලින්. හරිද? ඒ කියන්නේ මෙතන තියෙනවා නයිට්‍රජනීය භස්ම යුගල් 2000ක් බේස් පෙයාස්. මෙතන තියෙනවා 500ක් 500යි බේස් පෙයාස්. හරි. මෙතන තියෙනවා 5500ක් බේස් පෙයාස්. මෙතන තියෙනවා 4000ක් බේස් පෙයාස්. මෙතන තියෙනවා 1000ක් බේස් පෙයාස්. ওই දිගවල තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන දීලා තිනවා restriction sites ඒ කියන්නේ ඒ අදාළ restriction sites වලට අදාළ enzyme. මෙතන දීලා තිනවා BAM HI කියලා. ඔයාලට මතක නම් මම කලින් එපිසෝඩ් එකේදීත් කිව්වා BAM HI අපිට හම්බ වෙනවා කියලා. මේ හම්බ වෙන තැන තමයි ඒ ආයි පාරක් අපිට හම්බ වෙන තැන. මෙතනින් දීලා තිනවා EcoRI කියලා. ආයිත් මෙතන දීලා තිනවා BAM HI කියලා. ආයිත් මෙතනින් දීලා තිනවා EcoRI කියලා තමයි මෙතනින් දීලා තියෙන අවසාන වශයෙන්. හරිද? එතකොට මෙන්න මේක ගැන දැන් මම පොඩ්ඩක් විස්තර කරන්න. පොඩ්ඩක් මේක සෙන්ටර් කරලා අල්ලන්නකෝ ස්ක්‍රීන් එකට. ලොකු කරලා සෙන්ටර් කරලා අල්ලන්න. හරි. එතකොට ඔයාලා හිතන්න දැන් මේ වගේ තියෙන මේ DNA කොටසට හරි කුඩා රේඛීය DNA කොටස කියලා මම ලියන්න නැත්තම් කට්ටිය බලයි මොකද්ද මේ කියලා. හරි. එතකොට BAM HI තියෙනවනේ. මම ඒ දෙක පොඩ්ඩක් රවුන්ඩ් කරන්නම්කෝ මෙහෙම. ඊට පස්සේ අනිත් දෙක නිල් පාට පැනින් මාක් කරන්නම්කෝ. හරි. එතකොට ළමයි බලන්න දැන් අපි හදිසිය හරි මේ DNA කොටස තියෙන මාධ්‍යයට හරි පිටතින් එකතු කරනවා BAM HI කියන සීමා එන්සයිම් එක. හරි සීමා එන්සයිම් එකතු කරපුවම මොකද වෙන්නේ? එක ෆ්‍රැග්මන්ට් එක කියන්නේ මෙතනින් මුලින්ම මෙතනින් කොටසක් කැඩෙනවා. හරි. දැන් මට මෙහෙම ලියන්න පුළුවන්. මම BAM HI දැමූ විට හරිද? BAM HI දැමූ විට මොකද වෙන්නේ? මුලින්ම දැන් එතකොට බලන්න අර කතාව ඔන්න හොඳට පැහැදිලි වෙනවා. මෙතන තුට්ටක් ආයි ගත්තොත් BAM HI විතරක් සලකලා දෙක අපි BAM HI විතරක් සැලකුවොත් BAM HI වලට restriction sites දෙකක් තියෙනවා මේ සඳහන් කරපු DNA කණ්ඩේ. එතකොට එහෙනම් අර කලින් කතාවට අනුව fragments කීයක් එන්න ඕනද? fragments 3ක් එන්න ඕනේ. කියන්නේ මේකෙන් ඡේදනය වුණාට පස්සේ හැදෙන DNA කණ්ඩ 3ක් එන්න ඕනේ. බලන්න එහෙම එනවද කියලා. පළවෙනි DNA කණ්ඩේ එනවා මට 2යි kbp කණ්ඩයක්. ඊට පස්සේ කණ්ඩය අපි ගන්න මේ විදිහට. මේ 0.5යි මේ 5.5 එකතු කළා. මොකද මෙතනයිනේ restriction එක වෙන්නේ. මෙතනයි කියන්නේ සීමා ඡේදනය වෙන්නේ මෙතනනේ. හරි. ඒ නිසා අර 5.5යි 5.5 එකතු කළා. ඒ කියන්නේ හරියටම 6යි kbp කොටසක් අපිට හම්බ වෙනවා. හරිද? ඊළඟ කොටස මේ 4යි මේ 1යි එකතු වෙලා 5යි kbp කොටසක් අපිට හම්බ වෙනවා. මේ තියෙන්නේ හරි BAM HI විතරක් දැම්මා නම් හරි මේක පොඩ්ඩක් zoom කරන්නකෝ දැන්. පොඩ්ඩක් පෙන්නන්න මේක.
බාම් HI කියන එන්සයිම් එක දැම්ම නම් අපිට හම්බ වෙන කොටස් තුන තමයි මේ තියෙන්නේ. හරි. ඊළඟට ආයි මෙතනට ඊළඟට මොකද වෙන්නේ? අපි හිතමු EcoRI විතරක් දැමුව විට. හරි. මම මේක ආයි පොඩ්ඩක් වෙනස් කරන්නම්. බාම් HI පමණක් දැමුව විට කියලා. ඊළඟට EcoRI පමණක් දැමුව විට. EcoRI විතරක් දැම්ම නම් අපිට හම්බ වෙන පළවෙනි කොටස මොකක්ද? දැන් ඔයගොල්ලන් දන්නවා. පුළුවන් නම් තනියෙන් ලියන්න මුලින්ම. ඊට පස්සේ මේක බලන්න. EcoRI විතරක් දැම්ම නම් අපිට හම්බ වෙන පළවෙනි ෆ්‍රැග්මන්ට් එක 2.5යි kbp කොටසක්. ඊළඟට අපිට හම්බ වෙන ෆ්‍රැග්මන්ට් එක එහෙම නැත්නම් මේ ඛණ්ඩය හරි කීයද 5.4යි කියන්නේ 9.5ක දිග කොටසක්. හරි 9.5යි kbp කොටසක්. හරි අවසාන වශයෙන් ආයි අපිට හම්බ වෙනවා EcoRI දැම්මොත් 1යි kbp කොටසක්. 1යි kbp කොටසක්. හරි මේකත් චුට්ටක් පෙන්නන්නකෝ zoom කරලා. හරිද? පැහැදිලිද? ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ DNA ඛණ්ඩයේ තියෙන කොටසකට හරි මේ DNA ඛණ්ඩයේ තියෙන කොටසකට මොකද කරන්නේ? මේ DNA ඛණ්ඩයේ තියෙන මේ DNA ඛණ්ඩය කියනකො මේ DNA ඛණ්ඩයට BAM HI EcoRI කියන දෙකම දානවා. හරි BAM HI දානවා EcoRI එකක් දානවා. දැන් මේ හැම අර මුල කියපු කතාව මේ හැමතැනටම බලගුයි. දැන් EcoRI විතරක් හිතලා ගත්තොත් හරි restriction sites කීයක් තියෙනවද? දෙකක් තියෙනවා මේ 1යි 2යි. එතකොට fragments 1යි 2යි හරි මේ පැත්තට මේ 1යි 2යි 3යි. එහෙනම් දැන් බලන්නකෝ මේ දෙකම දැම්මනම්. එතකොට මේ දෙකටම අදාළව දැන් restriction sites කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. එහෙනම් සාමාන්‍යයෙන් මේ DNA fragments එහෙම නැත්නම් ඛණ්ඩ කීයක් එන්න ඕනේද? 4-1. අපි එමනේ n-1 කියලා නේ ගත්තේ. එහෙනම් fragments 5ක් එන්න ඕනේ. එතකොට මේ බෙදලා තියෙන විදිහම තමයි අපිට fragments 5 එන්නේ. මෙතනට ගන්න 2යි kbp කොටසක් එනවා. හරි. ඊට පස්සේ එනවා 0.5යි kbp කොටසක්. ඊට පස්සේ එනවා දිගට මෙහෙම 5.5යි kbp කොටසක්. ඊට පස්සේ එනවා 4යි kbp කොටසක්. අවසාන වශයෙන් එනවා 1යි kbp කොටසක්. බලන්න restriction sites 4යි මෙතන 1යි 2යි 3යි 4යි fragments 5ක් එනවා 1යි 2යි 3යි 4යි 5යි. ඔබ තමයි කතාව. නිරෝධ සිතියම් වල ඒක ඇවිල්ලා අර linear DNA එකක් පදනම් කරගෙන තමයි අතර මේ කතාව ලොකුවටම ඔයාලගේ පොතේ ගිහලා තියෙන්නේ. ඒ යනකොට අර මම වලයාකාර DNA ගැනත් පොඩ්ඩක් ගත්තේ අර මේ PBR 322 ප්ලාස්මිඩ් එක වලට මම කලින් වීඩියෝ එකේදී කිව්වනේ. ඒකත් එතකොට ඔයාලට ටිකක් පැහැදිලි කරගන්න ලේසි වෙනවා මේ කතාවත් එක්ක. හරි. එතකොට දැන් හිතන්නකෝ දැන් මේ විදිහට දැන් අර කලින් ගත්ත උදාහරණෙම ගමුකෝ. අපි හිතමු මෙන්න මේ කියන හරි මේ 5.5යි එතකොට 0.5යි තියෙන restriction side දෙක මැද්දේ තියෙන තැනකින් හරි BAM HI විතරක් දාලා එහෙම නැත්නම් අපි EcoRI දෙක සලකමුකෝ මේ දෙක නැතුව හරි මෙහෙම EcoRI දෙක තියෙන තැනින් එතකොට 5.4යි කියන්නේ 9.5ක කොටස මේ DNA කොටස අපි හිතමුකෝ කේතනය වෙලා තියෙන්නේ ඉන්සියුලින් නිෂ්පාදනයේට කියලා ඉන්සියුලින් මේ DNA කොටස කියන එක මකලා දාන්නම් පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕන නිසා. එතකොට මෙන්න මේ කොටස. හරි. මේ කොටස right. 9.5යි kbp කොටස. හරි අපි හිතමු ඉන්සියුලින් නිෂ්පාදනයේ කේතනය වෙච්ච කොටසක් කියලා උදාහරණයක් විදිහට. ඉන්සියුලින් නිෂ්පාදනය සඳහා කේතනය වූ කොටස කියලා හිතන්නකෝ. හරි මේක මොකක් හරි සූනැස්ටිකේගේ කොටසක් කියලා හිතන්නකෝ. මානව සෛලයක් හරි කමන්නේ මොකක් හරි හිතන්නකෝ. ඉතින් එතකොට ඔන්න ඔය කොටස අරගෙන ඇවිල්ලා තමයි අර අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේ හරි
අර කියපු ප්ලාස්මිඩ් එකට ඇතුල් කරන්නේ. හරි PBR 322 අපි කතා කරේ. PBR 322 අපි කතා කරන්නේ. එතකොට ඒකේ තිබ්බනේ මෙහෙම EcoRI එකයි HIND 3 කියලා එකක් තිබ්බා. BAM HI කියලා එකක් තිබ්බා. SALI කියලා එකක් තිබ්බා. මම මේක ඉක්මනට ලියන්න. ඔය විදිහට තිබ්බනේ කීපයක්. එතකොට අපි කියවනේ මේ ඉන්සුලින් ඉනිබේෂනය සඳහා අවශ්‍ය රෙස්ට්‍රික්ෂන් සයිට් දෙක තමයි මෙන්න මේ EcoRI ඉඳලා BAM HI වෙනකන් තිබ්බ කොටස කියලා. එතකොට ඒ කොටස අයින් වෙලා ඒ කියන්නේ රෙස්ට්‍රික්ෂන් මේ කියන්නේ ඡේදනයක් වෙලා අර කොටස මෙන්න මේ කොටස ඇවිල්ලා හරි මෙන්න මේ කියන කොටස මේ ෆ්‍රැග්මන්ට් එක ඇවිල්ලා ඒ කියන්නේ 9.5ක කොටස ඇවිල්ලා මෙන්න මෙතන සම්බන්ධ වෙනවා. හරි ඒකනේ recombinant gene technology එක එහෙම නැත්නම් ප්‍රතිසංයෝජ ජාන තාක්ෂණ ඉදි කරන්නේ. හරි DNA තාක්ෂණ ඉදි කරන්නේ 9.5යි KBP කොටස මේක තමයි අලුත් කොටස. ඉතින් මේක දැම්මම පස්සේ තමයි මෙයා ප්‍රතිසංයෝජිත වාහකයෙක් බවට පත් වෙන්නේ. හරි recombinant vector කෙනෙක්. හරි වාහකයෙක් බවට පත් වෙන්නේ. එතකොට ඒක තමයි මේ ඇත්තටම මේ නිරෝධ සිතියම් මේ සිතියම් එහෙම නැතර සීමා සිතියම් වල වැදගත්කම ඔන්න ඕකයි ළමයි. හරි අපිට අදාළ වැඩේ කරගන්න ඕන මේ DNA කොටස එහෙම නැත්නම් ජාන කොටස කියන්න පුළුවන්. ඒ කොටස හරියට ඡේදනය කරගෙන හරි ඒක විසංගත කරලා ඒක අර විදිහ අර PBR 322 වගේ ප්ලාස්මිඩ වාහකයකට ඉන්සර්ට් කරලා ඒකෙන් අපිට අවශ්‍ය වැඩේ කරගන්න තමයි මේ රෙස්ට්‍රික්ෂන් මැප් ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ. මොකද මෙයා මෙහෙම තිබ්බේ නැත්තම් දැන් මේ වෙද්දි මේවා විශ්ලේෂණය කරලානේ තියෙන ළමයි අණුක ජීව විද්‍යාඥයෝ විසින්. එතකොට එයාලා මේවා මේ විදිහට විශ්ලේෂණය නොකර නම් සමානලාට අපිට අවශ්‍ය දේවල් දැන් උදාහරණයක් විදිහට දැන් මුල්ම කාලේ ඉන්සියුලින් හදාගත්තේ අර මේ ඝාතනයේට මේ කියන්නේ මොකක්ද කියන්නේ අර මරණයට කැපවෙච්ච මේ හරක්ගේ අග්නාශ අඹරලානේ. හැබැයි ඒ අඹරලත් හදාගන්න බැරි මට්ටමක් තිබ්බනේ ඉන්සියුලින්. ඒ කියන්නේ මම කියන ආදිම කාලේ. ඊට පස්සේනේ මෙන්න මේ විදිහට ඉන්සියුලින් හදන ජානය අඳුරගෙන පස්සේ කාලෙක ඒක අර එස්චෙරිචියා කෝලයි වගේ බැක්ටීරියාවක් මේ බැක්ටීරියාවකට මේ ප්ලාස්මිඩ් එක ඇතුල් කරලා ලස්සන්ට මේ ඉන්සියුලින් අර ඒ කියන්නේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ඇතුලෙන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඒ නිසා ඒවට මූලිකත්වය ගත්තේ ඇත්තටම මේ නිරෝධ සිතියම්. මේ කියන්නේ මේවා නොතිබුණා නම් මේ මට්ටම් වලට ඇත්තටම මේ තාක්ෂණය මෙච්චර දියුණු වෙන්නේ නැහැ මම කියන අණුක ජීව විද්‍යාත්මක පැත්තෙන්. හරිද? එතකොට මේ නිරෝධ සිතියම් ගැන තියෙන කතාව ඕකයි. මේ යනකොට මම පොඩි පොයින්ට් එකක් තව කියලා දෙන්නම්. ඔයාලා ඉගෙන ගන්නවානේ මේ ඇගරොස් ජල විදුතාගමනය කියලා එකක්. ඇගරොස් ජෙල් ඉලෙක්ට්‍රොපොරොසිස් කියලා එකක් ඉගෙන ගන්නව නේද? අන්න ඒකෙදී පොයින්ට් එකක් තියෙනවා නේද? සාමාන්‍යයෙන් විශාල DNA කණ්ඩවලට සාපේක්ෂව කුඩා DNA කණ්ඩ චලනය වෙනවා කියලා. අන්න ඒකත් ලස්සනට මේකට අපිට ඇඳ ගන්න පුළුවන්. හරිද? දැන් මම මෙතනින් අපි හිතමුකෝ අර කලින් ගත්ත විදියටම BAM HI එක දන EcoRI කියන මේ ඡේදන එහෙම නැත්නම් සීමා එන්සයිම දෙකම මේ DNA කණ්ඩයට දානවා කියලා. එතකොට අර කලින් ගත්තා වගේ අර අපිට ෆ්‍රැග්මන්ට්ස් එනවනේ 5ක්. හරි රෙස්ට්‍රික්ෂන් සයිට්ස් 4ක් නිසා 2යි KBP කොටසයි 0.5ක කොටසයි ඊට පස්සේ එනවා 5.5ක කොටසකුයි 4ක කොටසයි 1ක කොටසයි එනවනේ ওই විදිහට. එතකොට ළමයි යෝක ඇගරොස් ජල විදුතාගමනයට ලක් කරාට පස්සේ හරි අර ජලය දිගේ හරි ඇනෝඩේ දෙසරනේ DNA ගමන් කරන්නේ. එහෙමද කැතෝඩය. කැතෝඩ් ඉඳලා ඇනෝඩ් දෙසරනේ DNA ගමන් කරන්නේ. DNA වල ලයින් එක හැදිලා තියෙන්නේ. යන පාර. එතකොට ඒකෙදී හරිද වැඩිම දුරක් යන්නේ ඔය කියපු දැන් අපි මේ ටික මේ විදිහටම ගත්තොත් තා චුට්ටක් මේක අපි තියෙන විදිහටම ගත්තොත් දැන් මම මෙහෙම ගන්නකො මේ ෆ්‍රැග්මන්ට්ස් වලට මේ ලේබල් එකක් දෙන්නම්කො මේ විදිහට. මේ ෆ්‍රැග්මන්ට් එක 1 2 3 4 සහ 5 විදිහට ගත්තොත් වැඩිම දුර යන්නේ ළමයි අර කියපු දෙවෙනි ෆ්‍රැග්මන්ට් එක. හරි දෙවෙනි ෆ්‍රැග්මන්ට් එක අපි මෙහෙම ඇන්දොත් ඒක තමයි වැඩිම දුර ඇවිල්ලා තියෙන්නේ. මොකද එයාගේ කිලෝ බේස් ගාන අඩුයි. කිලෝ බේස් පෙයාස් ගාන අඩුයි. හරි. ඒ නිසා එයා තමයි වැඩිම දුරක් එන්නේ. මොකද එයා තමයි මෙතන ඉන්න කුඩාම DNA කණ්ඩේ. ඊට සාපේක්ෂව පස්වෙනි එක්කෙනා මේ වගේ මට්ටමකට එයි. හරි 5 කියන DNA කණ්ඩේ මේ වගේ තැනක තියෙයි. ඊට පස්සේ අපි ගත්තොත්
ඊළඟට කුඩාම කෙනා ඉන්නේ පළවෙනි කෙනා. එතකොට එයා කිලෝබේස් 2ක එක්කෙනෙක්. එයා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මට්ටමක ඉඳී පළවෙනි එක්කෙනා. ඊට පස්සේ 3 සහ 4 අතරින් 3 තමයි අඩුම දුරක් එන්නේ. මොකද ඌ කෙලිම 5.5ක් හරි 5.5ක දිග කණ්ඩයක්. අවසාන වශයෙන් එයාට සාපේක්ෂව ටික දුරක් ඇවිල්ලා ඉඳී කිලෝබේස් පෙයාස් 4ක් තියෙන 4 වෙනි DNA කණ්ඩේ. 4ට 4 සෙට් වෙලා ගන්නට. හරි කොහොම තමයි එන්නේ. මම නිකන් යටින් ලිව්වොත් 0.5 කෙනා මේ වගේ මට්ටමක, 1ක කෙනා මේ වගේ මට්ටමක, 2 කෙනා මේ වගේ මට්ටමක ඉන්නවා. ඊට පස්සේ මෙතන 4ක එක්කෙනා මේ වගේ මට්ටමක ඉන්නවා. සහ 5.5 කෙනා තමයි අඩුම දුරක් යන්නේ. මොකද එයා තමයි සාපේක්ෂව විශාලම කෙනා විදිහට අපි සලකන්නේ. හරි. ඉතින් ඒකට රෙස්ට්‍රික්ෂන් මැප් ගැන කියලා මම මෙන්න මේ පොයින්ට් එකත් කියලා දුන්නා. මොකද මේ වගේ දේවල් අර නිර්මාණාත්මකයි විභාගෙට බොහෝ දුරට අහන්න ඉඩ නැහැ. නමුත් මම හිතනවා අර බයෝ සයන්ස් කරන ළමයෙක් විදිහට ඔයාලත් මේවා දැනගෙන ඉන්න ඕන නම් ඇත්තටම හොඳයි කියලා. මොකද මේ A level බයෝ සයන්ස් කරාට පස්සේ ඒගොල්ලන්ට ඩිග්‍රී තියෙනවානේ අනුක ජීව විද්‍යාව පැත්තට යන්න ඕන තරම්. ඒ නිසා මේ මම හිතනවා බයෝ සයන්ස් කරන ළමයෙක් විදිහට මේ දේවල් දැනගෙන හිටියොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඕකයි ළමයි අද දවසේ. එහෙම නැත්නම් එපිසෝඩ් 5 එකේ සාරාංශය. හරි රෙස්ට්‍රික්ෂන් මැපින් එහෙම නැත්නම් නිරෝධ මැප්ස් ගැන තමයි කතා කරේ. හරි ඒ ඇසුරෙන් තමයි මැපින් ගැන කතා කරේ. අර සිතියම් කරණය ගැන කතා කරේ අපි ඒ ඇසුරෙන්. ප්‍රධාන මාතෘකාව වුණේ නිරෝධ සිතියම් එහෙම නැත්නම් සීමා සිතියම්. එතකොට මම කියවා නිරෝධ සිතියමක් කියන්නේ මොකක්ද? දුරවල්ම ඉන්නේ කොහොමද? ප්‍රාග්නොස්ටික් රෙස්ට්‍රික්ෂන් සයිට්ස් ගානයි ෆ්‍රැග්මන්ට්ස් ගානයි අතර සම්බන්ධය, සූනස්ටික් එකේ නම් රෙස්ට්‍රික්ෂන් සයිට්ස් ගානයි ෆ්‍රැග්මන්ට්ස් ගානයි අතර සම්බන්ධය. එතකොට පොතේ දීලා තියෙන මේ උදාහරණය හරි 49 වෙනි පිටුව මට මතක විදිහට 49 වෙනි පිටුවේ තියෙන උදාහරණය ඇසුරෙන් මම ලස්සනට පැහැදිලි කරා. හරි සමහර අයට රූපේ විතරක් තිබ්බට කිසිම තේරුමක් නැහැ අතනම. හරි ඉතින් එතකොට මේ ওই විදිහට තමයි ළමයි ඉතින් අර රීකම්බිනන්ට් ජීන් ටෙක්නොලොජි එක. ඒ කියන්නේ මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ඇත්තටම නිර්මාණය වෙලා තියෙන මේවත් එක්ක තමයි. මොකද මේවා නැතුව කරන්න බෑනේ. විසංගත කරගෙන ඉන්න බෑ මොන දේ කරන්නත්. ඉතින් ඒ අදාළ ප්‍රයෝජනවත් ජාන කොටස විසංගත කරන්න තමයි ඡේදනයක් අවශ්‍ය වෙන්නේ. ඡේදනය කරන්න තමයි සීමා සිතීමක් අවශ්‍ය වෙන්නේ. සීමා සිතීමක් ඕනේ මේ සීමා ස්ථාන හරියට අඳුරගෙන එන්සයිම් පාවිච්චි කරලා සීමා කියන්නේ මේක විසංගත කරගන්න. ඉතින් මේ විසංගත කරපු කෙනා තමයි ඊට පස්සේ වෙනත් ජීවියෙක් තුර ප්‍රකාශනය කරවලා අපිට අවශ්‍ය වැඩේ කරගන්නේ. හරි. ඒතකොට මම හිතනවා මේ වීඩියෝ එකනොත් ඔයාලට හොඳ දැනුමක් හම්බෙන්නේ නැති කියලා. එහෙනම් ළමයි අපිට ඇත්තටම තියෙන ඊළඟට එපිසෝඩ් නම්බර් 6 එක. එතකොට එපිසෝඩ් නම්බර් 6 එකත් එක්ක අපි හම්බ වෙනකන් මේ වීඩියෝ එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක අපි සම්පූර්ණයෙන් කලින් කතා කරපු ඔක්කොම මේ මාතෘකාව වලට අදාළ මේ වීඩියෝස් වල ලින්ක්ස් දාලා තියන්නම්. එතකොට ඒවා වලින් ගිහිල්ලා බලන්න ඕගොල්ලන් කියන්නේ උපරිම දැනුම ගන්න මේ වීඩියෝ වලින්. මොන හරි අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ වීඩියෝස් වලට අදාළව මේ මොකද අපි ෆීඩ්බැක්ස් හොඳ සහ නරක දෙකම බාර ගන්නවා කිසි අවුලක් නැහැ. ඉතින් ඒ නිසා මේ අපි එහෙනම් එපිසෝඩ් නම්බර් 6 එකෙන් ඉක්මනටම හම්බ වෙමු.